ඒ උදාවන්නේ වර්ෂ 1965 පෙබරවාරි මාස 3 වන දිනයි. කුරුල්ලන්ගේ කීචි බීචි නාදයෙන් පිරී ඉතිරී යන සුන්දර තේ වතු යායක් මැද දිලිසෙන පුංචි එංගලන්තය නමින් විරුදාවලියටත් නුවරඑළිය නගරයයි ඔබ මේ දකින්නේ. නුවරඑළිය නගරයේ සිට රාගල මාර්ගයේ කිලෝමීටර් 35ක් පමණ ගිය විට හමුවෙනවා අති සුන්දර ගම්මානයක්. ඒ ගම්මානයේ නම තමයි උඩපුස්සැල්ලාව. සුන්දර තේවතු යායන් වලින් මැදි වුණු අති සුන්දර ගම්මානයක් තමයි උඩපුස්සැල්ලාව. ඇහුණද ඔයාලට ඒ සද්දේ? චුටි දරු පැටියෙක් නේද ඇඬුවේ? ඒ වෙන කවුරුවත් නෙවෙයි. මහ උඩුවගේ දෝන සුරවීරගේ සහ පිල්ලි ආරච්චිලාගේ ඩග්ලස් නෝනාගේ වැඩිමහල් දියණිය. ඇයි අද අපේ කතානායිකාව. වර්ෂ 1965 පෙබරවාරි 3 වන දින උපත ලද ඒ දියණිය නමින් මහඋඩුවගේ දෝන පුෂ්පා ඉන්ද්‍රාණි පෙරේරා. මේ දිගහැරෙන්නේ ඇය ගැන කතාවයි. උඩුපුස්සැල්ලාව ග්‍රාමයේ ඉපත ලැබුවත් පියාගේ රැකියාව නිසා කුඩා කාලයේම ඇයට සිදුවෙනවා අම්පාර ප්‍රදේශයට යන්න. හරියටම කිව්වොත් ඒ අම්පාර මුවංගල ගම්මානය. මුවංගල ප්‍රාථමික විද්‍යාලයෙන් මුලකුරු කියවා ගන්නා ඇය පසුව උවහන මහා විද්‍යාලයට ඇතුළු වෙනවා. පියාගේ ස්ථාන මාරුවත් සමග නැවත ඇයට සිදු වෙනවා මහියංගන ප්‍රදේශයට එන්න. ඔබ දන්නවද එහෙම ඇවිල්ලා ඇය පාසල් ගියේ කොහෙටද කියලා? ඒ අපේ පාසලටමයි. ඒ කියන්නේ දෙහිගොල්ල මහා විද්‍යාලයටමයි. ඉන් නොනවතින ඇය අපස උසස් පෙළ කලා විෂය ධාරාවන් හැදෑරීම සඳහා ඇතුල් වෙනවා බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයට. කාලයේ ඇවෑමෙන් යුගදිවියට එළඹෙන ඇය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. වර්ෂ 1992 පෙබරවාරි මාස 3 වෙනි දින දෙහිගොල්ල ජාතික පාසලේ ගුරුවරියක ලෙස ඇය තම සේවා දිවිය ආරම්භ කරනවා. එදා පටන් වසර 30කට ආසන්න කාලයක් අප පාසල වෙනුවෙන් තම ශ්‍රමය ඥානය වෙහෙසවමින් දහසක් දූදරුවන්ගේ නැන පහන් දල්වන්නට නිරන්තරයෙන් අප වූ ආදරණීය ගුරු මෑණියනි. අද දින ඔබ ඉසුඹුලන්නට පියමනින මොහොතේ මේ සුභාශිංසන එකතු කරන්නේ අපේ පාසලේ ඔබෙන් ඉගෙනගත් සහ ඔබෙන් ඉගෙන ගන්නා ආදරණීය දරුවන්ගේ